දැන් මේකේ අනතුරක් වෙලා හදිස්සියේ මේ දොරෙන් විතරක් නම් එළියට එන්න තියෙන්නේ කොහොමද එළියට එන්නේ නේ ප්‍රශ්නයක් මේ ස්ටේට්මන්ට් බිල් එක මේ වට තුනක් විතර නිකන් යනවා මේක ඔයාලා ඩිපෝට් එක දෙයි දිහාම ඉතින් අඩුපාඩු තියෙනවා නම් ගන්න එපා මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේ මේ සෙල්ලමනේ මේ ලොක් එක නැද්ද මේ හදිස්සියට මම මේක අරගෙන යන්නේ මොකක් කරේ දැන් මේක අරගෙන හරි අරින්න පුළුවන් ඔයගොල්ලෝ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ඒකට වැඩ තියෙනවා දැන් නැත්නම් අහන්න අපි ගාවට අපි දෙනවා ඒ ගොඩක් අය ඔයගොල්ලන් කරලා තියෙනේ උනාට හදිස්සියක් මොකද මේක තියෙන්නේ මොනවද ඇයි මේ දොර තියෙන්නේ තමයි දොර වෙල්ඩින් කරලා සීල් කරන්න පුළුවන් නේද එක්කන බස්සේ අනතුරක් වෙච්ච වෙලාවේ කාඩක් පැන ගන්න තරක් නැහැ මේගොල්ලෝ මගේ තමයි මේ පියදුරු මහත්මයාටත් එළියට බයින් හම්බෙන්නේ ආ එතන දොරත් ලොක් කරලා මේක ඉතින් යනකොට ඇරනොත් අර සර් පහුගිය දවසක බස් එකක් පෙරලිලා මැරුවා පියදුරු මහත්මයා මැරුවා බස් එකක් අද මේ වැඩ කරන්න ගත්තේ නමුත් ඒක හදන්න බෑ අපි අද මේ හැමෝම එක්කව වෙලා ඉන්නේ තවත් එකානතුරක් හරි සිදුවෙන එක වළක්ව ගන්න මම දන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපේ එක වගකීමක් තමයි මේකට උර දෙන එක. ඉතින් වාහන නඩත්තුව පිළිබඳව ගත්තාම මිනිස්සු ඉතින් තියෙන මම දන්නේ මොකද හේතුව කියන්නේ. නමුත් කොහොම කරත් සමහර අයට මේ වගකීමෙන් මිදිලා කටයුතු කරන නිසා සමහර අවස්ථාවලදී වෙන අනතුරු අපිට ඒ අනතුරු වලට මම හිතන්නේ මුණ පාන සිද්ධ වෙනවා අපිට දකින්න හම්බ වෙනවා අපේ ඒ පිළිබඳව වඩා සාක්ෂි දාන අපේ ශ්‍රී ලංකා පොලිසිය මහත්වරු. ඉතින් අද අපි මේ කිසිම කෙනෙක්ට හැරස්මන්ට් එකක් කිරීමක් නෙමෙයි. ඒ අයව දැනුවත් කිරීමක් හැටියට තමයි මේ පාරට බැහැලි වෙරලා මේ රජයේ වගකීම සහ මිනිසෙක් වශයෙන් අපේ වගකීම මේෂ්ඨ කරන්න අපි පෙළඹිලා ඉන්නේ. ඉතින් අපි කවුරුත් පිළිබඳව තරහකින් දේශසාගත කරන දෙයක් නෙමෙයි. ඔබව දැනුවත් කරලා ඔබගේ නොසැලකිල්ල නිසා හෝ ඔබේ නොදැනුවත්කම නිසා හෝ ඔබට හෝ තවත් කෙනෙක්ට දේපලකට වෙන්න පුළුවන් අනුතුරු අවම කර ගැනීමක් සඳහා තමයි අපි මේ දැනුවත් කිරීම කරන්නේ. ඉතින් මේක තරහ ගන්නේ නැතුව ඔබ දැනුවත් වෙලා මොකද්ද කරන්න ඕන කියන එක පුද්ගලයෙක් වශයෙන් ඔබට කරන්න පුළුවන් වුණොත් අපිට වඩා කරන්න පුළුවන් දේවල් ඇත්තටම මහ ජනතාව වශයෙන් රිදුරු මහත්තුරු වශයෙන් ඔබට තමයි මේකේ සියලුම වගකීම් පැවරෙන්නේ. ඉතින් ඒ වගකීම අඳුරගෙන සරලවම ගත්තොත් එහෙම රියදුරු මහත්මයා කියන්නේ කවුද කියලා අඳුරගෙන එයාගේ වගකීම අඳුරගෙන මේ වැඩේට උර දුන්නොත් මම හිතන්නේ මේ වෙන අනතුරු තවදුරටත් අපිට අවම කරගන්න හැකියාව තියෙනවා. අන්තර්ජාතික වශයෙන් ගත්තාම රියානතුරු වල ඒ නියාමන ඒ දේවල් ගත්තාම අපේ ලංකාවේ ඒ ප්‍රමාණාත්මක අනතුරු වෙන්නේ නැති වුණත් අපිට දැනෙන දෙයක් තියෙනවා. දවසකට මැරෙන ප්‍රමාණය දවසකට ආබාධිත වෙන ප්‍රමාණය සැලකුවාම අපිට ඒක හදවතට දැනෙන දෙයක්. ඉතින් ඒක නිසා අපි ඒක තව එකක් හරි අවම කරගන්න අපි හැමෝම එක්කහුව වෙලා මම හිතන මහන්සිලා කටයුතු කරොත් මේකට හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. ඔබ හැම දිනාගේම වගකීමක් කියලා මා විශ්වාස කරනවා.